Hello everyone, welcome to my fourth lesson for low level beginners. ඔන්න අපේ low level beginners ලගේ හතරවෙනි lesson එකත් මම අරගෙන ආවා. අද අපි කතා කරන්න යන්නේ subject pronouns ගැන. subject pronouns. ඔයාලට ඇහිලා ඇති මේකට සමහර අය කියනවා subjective pronouns කියලා. කිසිම ගැටලුවක් නැහැ. subjective pronouns කිව්වත් හරි. හැබැයි දැන් ලෝකේ හැමෝම භාවිතා කරන්නේ subject pronouns කියන එක හින්දා ඔයාලත් පුරුදු වෙන subject pronouns කියලා කියන්නේ. හැබැයි subjective pronouns කියන එක අඩු භාවිතයක් තියෙන්නේ. ඒක නිසා ඒකට හුරු වෙන්නේ නැතුව subject pronouns කියන එක හුරු වෙන්න. නැත්නම් ඒ දෙකම හරි, කිසිම වැරද්දක් නැහැ. ඉතින් මොනවද මේ subject pronouns කියන්නේ? අපි දන්නවා අපි එදිනෙදා භාවිතා කරන වචන 7ක් තියෙනවා. සිංහලෙන් නම් කිව්වොත් අපිට කියන්න වෙන්නේ කර්තෘ කාරක සර්වනාම වගේ අදහසක්. ඉතින් එච්චර ලොකු දෙයක් මතක තියාගන්න ඕනේ නැහැනේ. ඒ කියන්නේ සිංහලයි ඉංග්‍රීසි පටල ගන්න ඕනේ නැහැ. ඔයාලට කෙලින්ම මේක subject pronouns කියලා මතක තියාගන්න පුළුවන්. හරිම simple words 7ක් තියෙනවා. ඉතින් බලමු මොනවද මේ subject pronouns කියන්නේ කියලා. දැන් බලන්න බෝඩ් එක දිහා. මම මෙතන ලියලා තියෙනවා subject pronouns ටික. මේ බලන්න I, he, she, it, you, we, they. මෙන්න මේ words 7 තමයි අපි English වල subject pronouns විදිහට හඳුන්වන්නේ. I කියන්නේ මොකක්ද? I කියන්නේ මම. ඔයාලා දන්නවා. මම. එතකොට he කියන්නේ ඔහු කියන අර්ථය. ඒ කියන්නේ පිරිමි පාර්ශවය ඕනම කෙනෙක් අපිට ඔහු කියලා හඳුන්වන්න පුළුවන් නේද? එතකොට අපි කියනවා he, ඔහු කියලා. ඊළඟට බලන්න she කියන්නේ ඇය කියන අදහස. ඒ කියන්නේ කාන්තා පාර්ශවයේ ඕනම කෙනෙක්ව අපිට හඳුන්වන්න පුළුවන් ඇය කියලා. she කියලා. ඊළඟට it. මෙන්න මේ it කියන වචනයෙන් අපිට තුනක් හඳුන්වන්න පුළුවන්. මොනවද? පළවෙනියට අපිට සතෙක්ව හඳුන්වන්න පුළුවන් ඌ කියන අදහසින්. ඊළඟට අපිට මොනවා හරි පණ නැති දෙයක් things කියන්නේ අපි අන්න. ඒතකොට it ඒක කියන අදහසින් අපිට මේ හඳුන්වන්න පුළුවන්. ඊළඟට place එකක්. එහෙම නැත්නම් රටක්, නගරයක්, ඔය වගේ මොකක් හරි ස්ථානයක් අපිට it කියන එකෙන් හඳුන්වන්න පුළුවන්. ඊළඟට තමයි you කියන්නේ ඔයා. ඊළඟට we. මෙන්න මේ we කියන එක අපි කියන අදහස. ඒ කියන්නේ මමත් ඇතුළුව තව එක්කෙනෙක්ට අපිට අපි කියන්න පුළුවන්. නැත්නම් මමත් ඇතුළුව තව පිරිසකට අපිට අපි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ we. ඊළඟට තමයි they කියන්නේ අර එක්කෙනෙක්ට වඩා වැඩි පිරිසකට අපි කියනවා they කියලා. එක්කෙනෙක්ට වඩා වැඩි පිරිසකට අපි කියනවා they කියලා. තේරුණාද? හරි. බලන්න මම මේ word එකේ ලියලා තියෙන sentences ටික. First one is Lisa runs. Lisa කියන්නේ කාන්තා. අපි ගෑනු කෙනෙක්ගේ නමක් නේ Lisa කියන්නේ. එතකොට අපිට Lisa කියන වෙනකොට she කියන එක දාන්න පුළුවන්. එතකොට Lisa runs. ඇය දුවනවා කියන එකනේ. Lisa දුවනවා. එතකොට Lisa වෙනකොට අපිට she දාන්න පුළුවන්. ඇය දුවනවා. ඊළඟට බලන්න John runs. John කියන්නේ පිරිමි කෙනෙක්. ඒකට අපිට කියන්න පුළුවන් John runs නම් he runs කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට එක තමයි Lisa and John run. එතකොට එක්කෙනෙක්ට වැඩිය දෙන්නෙක් ඉන්නේ මෙතන. එක්කෙනෙක්ට වඩා වැඩි. ඒ කියන්නේ දෙන්නෙක් ඉන්නවා නම් අපිට අනිවාර්යෙන් එතනට දාන්න වෙන්නේ they. එතකොට they run. ඊළඟට the cat runs. The cat කියන්නේ සතෙක්. එහෙනම් අපිට කියන්න පුළුවන් it runs. දැන් ඔයාලා බලනවා ඇති මෙතන මේ සමහර මේ ක්‍රියාපදවලට මම s දාලා තියෙනවා. මේ මෙතනට s එකක් දාලා නැහැ. ඒවා ගැන වැඩි හිතන්න එපා. ඉස්සරහට මම කියලා දෙනවා කොහොමද ඔය ක්‍රියාපදවලට s වැටෙන්නේ නැති වෙන්නේ කියලා. ඒක ගැන දැන් හිතන්න එපා. අර subjective pronoun ඉගෙන ගත්තා නම් ඇති. බලන්න මෙන්න මේ sentences දෙක දිහා. The dog and cat run. මම ඉස්සෙල්ලා කිව්වේ දැන් සතෙකුට අපි it කියලානේ භාවිතා කරන්නේ. හැබැයි එතකොට මම මෙතන they කියලා භාවිතා කරනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට වඩා වැඩි පිරිසක් ඉන්නවා නම් අපි අනිවාර්යයෙන්ම they කියන එක තමයි පාවිච්චි කරන්න ඕන සතෙකුට උනත්. එතකොට the dog and cat දෙන්නෙක් ඉන්න හින්දා අපි they කියලා දානවා. The dog and cat run, they run. ඊළඟට Tommy කියන එක බලන්න. දැන් හිතන්න Tommy කියන්නේ ඔයාලගේ ගෙදර හුරතලට හදන බලු. අපි යට ආදරෙයි. එතකොට
ඒ ආදරය නිසාම අපිට ඌ කියා හී කියන්න පුළුවන්. يعني සතෙකුට වුණත් අපිට හී කියන්න පුළුවන්. දැන් හිතන්න ටොමි කියන්නේ පිරිමි බල්ලෙක්. එහෙම නේද? එතකොට අපිට එයාට හී කියන්න පුළුවන්. හැබැයි මේ ටොමි කියන කෙනා ගෑනු බල්ලෙක් වුණා නම් අපිට කියන්න පුළුවන් she කියලා. අන්න ඒ වගේ අවස්ථාවල මේ විදිහට pronoun එක යෙදෙනවා කියලා මතක තියාගන්න. Okay, let's go to the some more examples. හරි. ඔයාලා දැන් මාත් එක්ක කියන්න බලන්න මෙන්න මේ sentences වලට අදාළ pronouns මොනවද කියලා. බලන්න හොඳින් board එක දිහා. My students study. My students කියන්නේ එක්කෙනෙක්ට වැඩි පිරිසක් ගැන මම මේ කියන්නේ. මගේ ශිෂ්‍යයෝ කියන එක. එතකොට අපි මෙතන පාවිච්චි කරන්නේ මොන pronoun එකද? My ශිෂ්‍යයෝ, මගේ ශිෂ්‍යයෝ. My students කියන එක. එතකොට එක්කෙනෙක්ට වඩා වැඩි නම් අපිට කියන්න පුළුවන් they කියලා. they කියන. they. ඊළඟ එක බලන්න. Sarah is a doctor. Sarah is a doctor. එතකොට අපිට මොකක්ද කියන්න පුළුවන්? Sarah කියන්නේ lady කෙනෙක්. එහෙනම් අපිට she කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඇය කියන අදහස. එහෙනම් she is a doctor. She is a doctor. එහෙනම් Sarah වෙනුවට අපි දාමු she. ඊළඟට apple is delicious. Apple is delicious. Apple කියන්නේ දෙයක්. පළතුරක්නේ. එතකොට apple කියන්නේ මොනවාද? දෙයක්නේ. එහෙනම් අපිට මොකක්ද භාවිත කරන්න පුළුවන්? දෙයකට අපි මොකක්ද අපිට it කියන්න පුළුවන් නේ. apple වෙනුවට අපිට it කියන pronoun එක දාන්න පුළුවන්. එහෙනම් it is delicious. It is delicious. ඊළඟට බලන්න New York is a city. New York is a city. මම ඉස්සෙල්ලා කිව්වා රටකට නගරයකට ඕනම ස්ථානයකට අපිට it කියලා දාන්න පුළුවන් කියලා. එහෙනම් New York කියන්නේ නගරය නිසා ඒක දාන්න පුළුවන් it. එහෙනම් it is a city. It is a city. ඒ වගේම බලන්න මෙන්න මේ sentences දෙක. My parents love Tommy. My parents love Tommy. My parents කියන්නේ මගේ දෙමව්පියෝ. එහෙනම් එක්කෙනෙක්ට වඩා වැඩි. එහෙනම් අපි අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මොකක්ද? එක්කෙනෙක්ට වඩා වැඩි නම් එතනට එන්න ඕනේ pronoun එක. ඔව්, they. they කියන pronoun. They love Tommy කියන එක අපිට දාන්න පුළුවන්. ඊළඟට තමයි my parents and I love Tommy. අන්න දැන් my parents මගේ දෙමව්පියොත් ඉන්නවා මමත් ඉන්නවා. මමත් ඉන්නවා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මම ඉන්නවා නම් අපි ඒකට කියන්නේ අපි කියලා. එහෙම නේද? එහෙනම් අපි කියන්නේ මොකක්ද දාන්නේ pronoun එක? we. මම ඉන්නවා නම් මට මාත් එක්ක තව කෙනෙක් හෝ පිරිසක් ඉන්නවා නම් අපි එතන දාන්නේ we. කියන්නේ අපි කියන අදහස. එතකොට my parents and I කියන එකට අපි දානවා we. We love Tommy. So, I hope you guys have a good understanding of when and how to use them. ඉතින් මම හිතනවා මේ subject pronoun එක කොහොමද භාවිතා කරන්න කියන අදහස ඔයාගේ ඔළුවට එන්න ඇති කියලා. මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් comment එකක් දාන්න මම ඒවට answers දෙන්න. So, thank you for watching and I'll see you guys in the next time. Bye bye.